අපි දැන් ගමු සිංකයේ රසායනය සිංක්. මේකත් එහෙම අමාරු සීන් එකක් නෙමෙයි. සිංක් ලෝහයට අපි දැම්මොත් තණුක අම්ලයක් දැම්මොත් එහෙම එයා දී වෙනවා සිංක් 2+ සාදමින්. හෙක්සා ඇක්වා සිංක් 2 අයන්. වර්ණය වෙන්නේ අවර්ණ. මේ සිංක් කියන එක සාමාන්‍ය කර වර්ණවත් අයන හදන කෙනෙක් නෙමෙයි. උගේ ද්‍රාවණ අවර්ණයි අවක්ෂේප ගත්තොත් සුදු පාටයි. අදාළ ඇනානයට වර්ණයක් නැත්තම් අවර්ණයි මු. සිංක් 2+ ජලීය ද්‍රාවණේ අවර්ණයි. මේකටත් අපි දැම්මොත් එහෙම තණුක ඇමෝනියා හෝ තණුක භස්මයක්. සිංක් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. ZNOH twice. මං කිව්වා ද්‍රාවණයක් නම් අවර්ණයි අවක්ෂේපයක් නම් සුදුයි කියලා. සිංක් හයිඩ්‍රොක්සයිඩ් එනවා සුදු පාටයි. මේ සිංක් හයිඩ්‍රොක්සයිඩ් උභය ගුණී කෙනෙක්. ඒ වගේම ඇමෝනියාගෙත් දිය වෙන කෙනෙක්. උභය ගුණී හින්දා අපි වැඩිපුර භස්මයේ දැම්මොත් එයා දිය වෙනවා ZNOH 2- සාදමින් ආය පාරක් වර්ණය අවර්ණ. මේ ඉන්නේ මෙන්න මෙයා. සිංකේට් ZNO2 2- මතකයිනේ. එයා තමයි මේ. හරි. සිංක් හයිඩ්‍රොක්සයිඩ් උභය ගුණී වැඩිපුර භස්මයේ දැම්මොත් දිය වෙනවා සිංකේට් සාදමින් එයා තමයි මේ. වැඩිපුර ඇමෝනියාගෙත් දිය වෙනවා. එහෙම දිය වෙන්නේ ටෙට්‍රාඇමීන් සිංක් 2 සාදමින් වර්ණය අවර්ණ. සිංක් 2+ අවර්ණයි සිංක් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාටයි. උභය ගුණී හයිඩ්‍රොක්සයිඩයක් වැඩිපුර භස්මයේ දැම්මොත් සිංකේට් සාදමින් දිය වුණා අවර්ණයි. ඇමීන් සංකීර්ණ හදනවා. වැඩිපුර ඇමෝනියා දැම්මොත් දිය වෙනවා ටෙට්‍රාඇමීන් සිංක් 2 සාදමින් අවර්ණයි. මේ සිංක් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපය අපි රත් කරනවා. මෙයාව තාප කිරීමක් කළොත් එයා වියෝජනය වෙනවා. සිංක් ඔක්සයිඩ් සාදමින්. මේ සිංක් ඔක්සයිඩ් සීතල වගේ වෙලා තිබ්බොත් එම සුදු පාටයි. හැබැයි අපි මෙයාව රත් කළොත් කහ පාට වෙනවා. ඒතර පේපරේ ගැහුවොත් එහෙම රත් කළ විට කහ පාට වන සුදු පාට අවක්ෂේපය කවුද කියලා? සිංක් ඔක්සයිඩ්. රත්ව ඇති විට කහ පාට වේ. රත් වෙලා තිබ්බොත් කහ පාට වෙනවා. ඒක මතක තියෙන්න ඕනේ. හරි. එහෙම එකයි ඉන්නේ සිංක් ඔක්සයිඩ්. සිංක් 2+ ජලීය ද්‍රාවණයට අපි දානවා සාන්ද HCl. කලින් වගේම හදා ගන්නවා ක්ලෝරීන් සංකීර්ණයක් ZnCl4 2- වර්ණය වෙන්නේ අවර්ණ. ඔන්න වැඩේ. ආය පාරක් සමනි කළොත් එහෙම සිංක් 2+ අවර්ණයි සිංක් හයිඩ්‍රොක්සයිඩ් හදාගන්න භස්මයක් හෝ ඇමෝනියා චුට්ටක් දාන්න පුළුවන්. සිංක් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාටයි. උභය ගුණී කෙනෙක් වැඩිපුර භස්මයේ දැම්මොත් සිංකේට් සාදමින් දිය වෙනවා. ඇමීන් සංකීර්ණ තියෙනවා. වැඩිපුර ඇමෝනියා දැම්මොත් ටෙට්‍රාඇමීන් සිංක් 2 සාදමින් දිය වෙනවා. අවර්ණයි දෙකම. සිංක් හයිඩ්‍රොක්සයිඩ් තාප කිරීමක් කළොත් සිංක් ඔක්සයිඩ් එනවා. රත් වෙලා තිබ්බොත් කහ පාටයි සීතලයි නම් සුදු පාටයි. සිංක් 2+ අපි දානවා සාන්ද HCl. දැම්මොත් ZnCl4 2- සාදමින් දී වෙනවා. වර්ණය වෙන්නේ අවර්ණ. ඔන්නේ වැඩේ හරි.